නිපුණ මොකද මේ අවුවේ බයික් එකකුත් තාලු කරගෙන? නර්තනා මේ පෙට්‍රල් පොඩ්ඩක් ඉවරුණා මම මේ සෙඩ් එකට යන ගම. එතකොට මේ ඉන්නවාගේ වයිෆ්ද? ඔව් මේ ඉන්නේ මගේ වයිෆ්. බලන්න නිපුණ ඔයාගේ හැටි. මේ කිසිම දෙයක් නැති කෙල්ලෙක් නිසා ඔයාට මම ප්‍රොපෝස් කරලත් ඔයා මාව අතෑරියා. ඔයා ලොකු වරදක් කරගත්තේ. මං කරපු වරද මොකද්ද? වරද? ඔයා කරපු ලොකුම වරද තමයි මාව රිජෙක්ට් කරපු එක. අද බලන්න ඔයා කොයි වගේ තැනකටද වැටලා තින්නේ කියලා. මේ වගේ මේ කිසි දෙයක් නැති කෙල්ලෙක් එක්ක කැඩිච්ච බයිසිකල් කබලක් අරගෙන ෂෙඩ් ගානේ විදිනවා තෙල් හොයාගෙන. ඔයා එදා මට කැමැත්ත දුන්නා නම් මේ කාර් එකේ අද මේ ෂීට් එකේ ඉන්නේ ඔයා. ඔයාට ලැජ්ජ නැද්ද නිපුණ? මේ පාර මිනිස්සු මොනව හිතනවද? මට ලැජ්ජාවක් නැහැ. මේ මගේ බයිසිකලේ පෙට්‍රල් පොඩ්ඩක් ඉවරුණා. මගේ නෝනා මේ පාරේ මම තල්ලු කරන් යනවා. ඔයාටනේ මේ පොඩ්ඩක් පයින් ඇවිද ගන්න බැරි. මම පයින් යන්න මට වාහන 5-6ක්ම තියෙනවා. ඉතින් මම මොකටද පයින් යන්නේ? අම්මේ ඒනයි ඉතින් කමක් නැහැ හොඳයි. තව දෙයක්. මට කියන්න අමතකුණානේ මං ගිය අවුරුද්ද ඩිවෝස් වුණා. දැන් මං තනිකඩයි. ඔයාට කැමති නම් පුළුවන් මාත් එක්ක එන්න. නෑ ඔයාගේ ඔෆර් එකට ගොඩක් ස්තුතියි. ඒ වුණාට මම මගේ වයිෆ් එක සතුටින් තමයි ඉන්නේ. නිපුණ ඔය වගේ බැඳීම් වැඩි කාලයක් තියෙන්නේ නෑ ළමයෝ. ඕවට තව ඉස්සරහට ඊට වැඩි ප්‍රශ්න එනවා. නෑ ප්‍රශ්න කතාව නෙවෙයි. ඔයා මොකද්ද බැඳීමක කතාවක් කිව්වේ? මගේ නෝනගේ අතර තියෙන බැඳීම අපි දෙන්න තමයි දන්නේ. මේ අහන්නකො නිපුණ ඔයාට ගැළපෙන්නේ හොඳට සල්ලි තියෙන, ගෙවල් දොරවල් තියෙන, හොඳ කාර් එකක් තියෙන හොඳ පාර්ට්නර් කෙනෙක්. ඔයා කිව්ව එක හරි. අපිට ඉන්න ඕන අපිට ගැළපෙන හොඳම පාර්ට්නර්. මට ගැළපෙන හොඳම පාර්ට්නර් හම්බෙලා තියෙන්නේ. ඔයාටත් එකපාරක් හොඳ හස්බන්ඩ් කෙනෙක් හම්බුනොත් මම කියන එක අද තේරෙවි. අපිට මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩම් කඩම් වලින් තීරණය කරන්න බෑ සතුට කියන දේ. සතුට තියෙන්නේ අපි තෝරගන්න පාර්ට්නර් එක්ක. අපිව තේරුම් ගන්න පුළුවන් හොඳ මිනිස්සෙක් වෙන්න ඕන. ඔයාටත් ඒ දේ ලැබුණ දවසට තේරෙවි මේ යකඩ ගොඩවල් සිමෙන්ති ගොඩවල් තියෙන්නේ අපේ එදිනදා ජීවිතේ පහසු කරගන්න මිසක් ඒවත් එක්ක හැංගීම් බෙදා ගන්න නෙවෙයි. මම ඒක දන්නවා. මම දන්නවා ඔයා මාත් එක්ක හිටියොත් මට ඔයව සතුටින් බලා ගන්න පුළුවන් කියලා. අනිත් එක මට පේන්නේ නැහැ ඔයා දැන් සතුටින් ඉන්නවා කියලා. ඔයා මාව සතුටින් තියන්න. ඔයාට පුළුවන් ද මිනිස්සෙක් සතුටින් තියන්න. ඔයාට මිනිස්සෙක් සතුටින් තියන්න පුළුවන් වුණා නම් ඔයාගේ හස්බන්ඩ් ඔයාව දාලා යන්නේ නැහනේ. සල්ලි, කාර්, ඉඩකඩම්, ගෙවල් දොරවල් හැමදේම තිබිදිත්. එහෙනම් ඇයියා ගියේ? එයා මාත් එක්ක හිටියේ මගේ සල්ලි නිසා විතරයි. එයාට ඕනුනේ සල්ලි විතරයි. ඒක නිසා එයා ගියා. ඔයා දැනුත් ඔය සල්ලි ගැන කියකිනේ මට අඬ ගහන්නේ. හරි මම මට තීන දේවල් ගැන කිව්වා තමයි. මං ඒව ගැන කිව්වේ මට තීන දේවලුයි මගේ ආදරය එක්ක ඔයාගේ ජීවිතේ තවත් පහසු වෙන නිසා. ඔයාගේ කලින් හස්බන්ඩ්ටත් ඔයාගේ සල්ලි පෙන්නලා කසාද බඳින්න කියන්නේ නැති. ඉතින් මේ මිනිස්සේ බඳින්න නැති ඔයාගේ සල්ලි ප්‍රමාණය දකින්න නැති මේ මිනිස්සට ඇති වෙලා යන්නේ නැති. ඔයා දැන් මට කියන්නේ ඒ ටිකම තමයිනේ. හරි දැන් අපි මෙහෙම හිතමු. මං ඔයා කසාද බැඳලා ආවයි කියලා හිතන්නකෝ. ඔයා කොහොමද වගකීමෙන්ම කියන්නේ මං ඔයත් එක්ක ඉඳීවි කියලා? ඒ කිව්වේද? හරි මං අද නිමාලි දාලා ඔයා ගාවට ආව කියලා හිතන්න. ඔයාට වඩා සල්ලිකාරයෙක් හෙට මගේ ජීවිතේට ආව මං එයත් එක්ක ගියොත්? ඔයා ෂොක් වුණා නර්තනා ඒ වචනෙටනේ. නර්තනා මේක තේරුම් ගන්න. පිරිමි කවදාවත් සල්ලි නිසා මිනිසුත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. එයාලා අපිත් එක්ක ඉන්නේ එයාලගේ පාර්ට්නර් කොච්චර හොඳ කෙනෙක්ද කියන එක මත. හැබැයි තමුසේ එහෙම මිනිස්සෙක් නෙවෙයි. තමුසේ ජීවත් වෙන්නේ තමුසේගේ තාත්තගේ සල්ලි වලින්නේ. ওই විදියට ජීවිතේ ජීවත් වුණොත් කවදාකවත් හොඳ මිනිස්සෙක් හම්බෙන්නේ නැහැ. දැන් තමුසේ මෙතනින් යනවා. මේ කතාව මෙතනින් හොඳටම ඇති. තමුසේ මේ සල්ලි පොදියක් අරන් මෙතනින් යනවා යන්න. නෝන්සස්. ඔයා මොකද මේ කල්පනා කරන්නේ? මං කල්පනා කරනව නෙමෙයි යන්නේ. මම මේ හිත ඇතුලෙන් සතුටු වෙනවා. ඒ මොකද? අර ගෑනු කෙනා කියපු ඒවට ඔයා දුන්න උත්තර වලට ඇත්තටම මට ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබුණොත් මට ගොඩක් සතුටුයි යන්නේ. නිමාලි මේක අහන්නකෝ. ආදරේදී වටින්නේ ඔයා මාව මොනතරම් දුරට තේරුම් ගන්නවද කියන එක. එතනින් එහා වෙන කිසිම දෙයක් නැහැ. අපි යන් නිමාලි.